කොළඹ බලය මාලිමාව අල්ලයි. මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය හොඳටම අවුල් වූ. පොහොට්ටුවේ නවනායකයා නාමල්. බැසල් ඇතුළු පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රියගේ කැමැත්ත නාමල්ටලු. මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් හොඳ නොමැති බැවින් පොහොට්ටුවේ නව නායකයා ගැන සාකච්ඡා කර ඇති අතර ඒ නාමල්ට ලබා දීම සිදු කරන බවයි වාර්තා වන්නේ. පසුගිය ඡන්දයේදී පවා ඡන්දපොලට හෝ යාමට තරම්වත් සෞඛ්‍ය තත්ත්වයක් මහින්ද රාජපක්ෂ මහතාට නොතිබූ බවයි වාර්තා වන්නේ. වසර ගානක සිට ශ්‍රී ලංකාවේ බලගතුම පළාත් පාලන ආයතනය වන කොළඹ මහනගර සභාව බලය එක්සත් ජාතික පක්ෂය සතු අතර පසුගිය කාලයේදී බලය පැවතියේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක එකතු වීම නිසාය. නමුත් සජිත් සහ රනිල් අතර ඇති වෛරයේ හේතුවෙන් ඔවුන් එකතු නොවන අතර එම හේතුවෙන් 50%කට වඩා බහුතරයක් ස්ථීරවම මාලිමාවට ලැබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව වසර ගණනාවක් අලියාගේ බලකණුවක් වූ කොළඹ මහනගර සභාවේ බලය මෙවර මාලිමාව විසින් අල්ලනු ලබන්නේ මාලිමාවේ අපේක්ෂිකාව නගරාධිපතිනිය වීමෙනි. ඉතින් වසර ගණනාවක් පැවති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ බලය ගෙලීම ගැන සහ මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම පොහොට්ටුවේ නවනායකයා නාමල් රාජපක්ෂ වීම ගැනත් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.